ලංකාවේ සිනමා ඉතිහාසයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ ජනතාවගේ හදගැස්ම හඳුනාගත් ඒ ආදරණීය මිනිසා විජේ කුමාරතුංගයන් මහතා භාවිතා කළ සැබෑ මෝටර් සයිකලය අද තියෙන්නේ කොහේද කියලා ඔබ දන්නවාද? හරි ඉතින් යාළුවනේ, මේ පේන්නේ එදා විජේ කුමාරතුංග මහත්තයා තමන්ගේ ගමන් බිමන් වලට පණමෙන් ආදරයෙන් පාවිච්චි කළ ඒ රහස් සඟය. කාලේ කොතරම් වේගෙන් ගෙවී ගියත් අදටත් මේ යතුරු පැදිය දකින්නකොට අපිට මැවී පේන්නේ එදා ඒ රූමත් තාරකාව මේ මත හිඳගෙන සිනා සෙමින් යන්නේ සොඳුරු දසුනයි. මේ යතුරු පැදිය අදටත් ඉතාමත් හොඳ තත්ත්වයෙන් සුරැකී තිබෙනවා. එහි තිබෙන සෑම කොටසක්ම එදා ඒ පැරණි පෙනුම ඒ අයුරින්ම රැකගෙන තියෙන අයුරු ඇත්තටම පුදුම සහගතයි. මේ හුදෙක් වාහනයක් පමණක් නොවේ. ලාංකීය සිනමාවේ වටිනා මතකයක කොටසක්. වසර 50කට ආසන්න කාලයක් ගෙවී ගියත් ලාංකීය හෙළ සිනමා කලාවේ රිදී තාරකාවක් බඳු විජේ කුමාරතුංගයන් මහතාගේ පණමෙන් සුරැකි ඔහුගේ රහස් සඟය අදටත් ඔබට සැබෑ ඇසින් දැක ගන්න අවස්ථාව තියෙනවා. ඒ තමයි ඉතින් යාළුවනේ මිනුවන්ගොඩ විජය සිනමා හලේ ටිකට් කවුන්ටරේ අසල තමයි මේ හෙළ සිනමා කලාවේ රිදී තාරකාවක් බඳු විජේ කුමාරතුංගයන් මහත්තයා පණමෙන් සුරැකි ඔහුගේ රහස් සඟය ප්‍රදර්ශනය කරලා තියෙන. ඉතින් යාළුවනේ, ඔයාලත් මෙතෙන්ට ආවොත් ඔයාලටත් පුළුවන් ඒ බයික් එක අස්සරට වෙලා ලස්සන ෆොටෝ එකක් ගන්න. ඔයාලත් කැමති නේද? ඉතින් අනිවාර්යයෙන් මේ තැනට යන්න. මේ මෝටර් සයිකලයේ මාදිලිය සහ ඒ අංකය දෙස බලන විට අපිට මතක් වෙන්නේ එදා ඒ යුගයේ තිබුණු සරල බවයි. මේ යතුරු පැදිය අදටත් මේ විදියට පවතින්නේ මේ රුවට ආදරය කරන මිනිසුන් නිසාමයි. ඉතින් යාළුවනේ, විජේ කුමාරතුංගයන් මහතාගේ මේ යතුරු පැදිය ගැන ඔබට මොකද හිතෙන්නේ? එතුමාගේ මතකයන් ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඉතින් හරි යාළුවනේ, අපි මේ ඔයාලට ලස්සන හෙළ සිනමාවේ අමරණීය මිනිසා විජේ කුමාරතුංගයන් මහත්තයා පාවිච්චි කරපු පණමෙන් සුරැකි එයාගේ රහස් සඟය ඔයාලට පෙන්වන්න අපි දුර බැහැර ඉඳන් මිනුවන්ගොඩ විජේ සිනමා හලට පැමිණලා ඔයාලට මේ ලස්සන සොඳුරු අමරණීයම මිනිසාගේ මතකයේ එක්කලේ ඔයාලත් මේ වගේ ලස්සනම මතකයන් වලට කැමති නිසා. මේ වගේ දුර්ලභ දේවල් අපේ ලංකාවේ ලස්සන සොඳුරුතම ස්ථාන දැක බලා ගන්න නම් අපේ channel එක subscribe කරන්නත්, bell icon එක click කරන්නත් අමතක නොකරන්න යාළුවනේ. ඉතින් ඔයාලත් ආස මොන හරි දේවල් තියෙනවා නම් අපිට පහලින් comment කරන්න. ඔයාලට අද අපි ලස්සන වීඩියෝ එකක් ගෙනාවා වගේම ඉස්සරහට ලස්සන වීඩියෝ අරගෙන ඔයාලගේ හමුවට එනතුරු අදට සමු ගන්න. ඔබ සැමට සුබ දවසක්.